හලෝ ජෝර්ජ් මාම කොහොමද? හොඳින් ඉන්නවා. ඉන්නවද? ඔව්. ඔව් සරයිනේ. ගානක් නෑ නේ ඉතින් කට්ට ගන්න. මේ මාළු ජාතිය මොනවද? දවසාරේ. ගව්සාලය. ෂූටිනේ. ඔව්. ඔක උච්චර තමයි ලොකු වෙන්නේ. මීට වැඩිය ලොකු වෙන්නේ නෑ. උයන්නේ කොහොමද? මේක ඕන විදියට යන්න පුළුවන්. හාල් මැස්සු වෙන විදියට. බැදලා කිරට තෙල් දාලා ඕන හැටියට හදන්න පුළුවන්. මේ වගේ මේ කොරත් නෑ ඇරලා සුද්ධ කරලා තියෙනවා. ඇයි මේ වැලි උඩ වේලන්නේ? ගල රත් වෙනව නැත්තම් අවුල්. වැලි එම රත් වෙන්නේ නැද්ද? එච්චර රත් වෙන්නේ නැහැ. එච්චර බලපාන්නේ. සැරෙන් සැරේ මේක අවුස්සන. කොච්චර වෙලා වේලන්න ඕනේද? සාමාන්‍ය අවුව තියෙනවා නම් පැය 5කින් වේලෙනවා. වේලනවා. අවුවක් තියෙන්න ඕන හුලඟක් තියෙන්න ඕන. හුලඟක් තියෙන්න ඕන. හුලඟ නැතුව වේලන්න බෑ. ඇයි හුලඟ අවශ්‍ය? දැන් මුගේ තෙල වැඩි තෙල නිකන් අර වැව් හුලඟ නැත්තම් නිකන් වේලෙන්නේ නැහැ තෙල මතු කරනවා. ඒතර ජෝර්ජ් මාම විකුණන්නේ කොහෙටද? එනවා වේලෙන්ද ගෙනියන්නේ. මෙතනට මේනවා. ටිකක් වගේ තියදී බස් වල යවනවා හලාවත වාරිය පොල පැත්තට. හලාවත එහෙම යවනවා. අපි සතියේ කිලෝ 10මාර වේලනවා. ඉතින් මේ සැරේ කට්ටියත් වැඩි වැඩි දඟලන දරින්ද. අඩුයිද? දුවල කෑ ගහනවා දුක්ඛිනවා. එින්ද අඩුවෙන් කරගෙන යනවා. නැත්තම් ගෝලිය හතර දිනක් දාගෙන කරා මේක සීසන් එකක් විතරයි තියෙන්නේ. ඔව්. ඒ මොන කාලෙටද? සාමාන්‍ය අප්‍රේල් වල ඉඳන් අගෝස්තු සැප්තැම්බර් වෙනකොට සැප්තැම්බර් ඉවරයි. හරි බොහොම ස්තුතියි. හරි thank you.